යුනිවර්සල් ලෝස් 12න් පළවෙනි ලෝ එක තමයි මේ කියන ලෝ ඔෆ් ඩිවයින් වන්නස් කියන එක. ඔබ සිතන පතන දේවල්, ඔබගේ හැඟීම්, ඉමෝෂන්ස්, ඔබට ෆීල් වෙන දේවල්, ඔබගේ සියලුම ක්‍රියාවන්, every actions මේ හැම දෙයකින්ම විශ්වයට එනර්ජි එකක් මුදා හැරෙනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ යුනිවර්සල් ලෝස් 12න් පළවෙනි ලෝ එක වන The Law of Divine Oneness කියන එක ගැන. ඔයාලා අපේ channel එකට තවමත් අලුත් කෙනෙක් නම් අපේ channel එක දැම්ම subscribe කරලා තියාගන්න. හරි. මොකද්ද මේ Law of Divine Oneness කියලා කියන්නේ? Universal Laws 12න් පළවෙනි law එක තමයි මේ Law of Divine Oneness කියලා කියන්නේ. මේක අපි සරලව පැහැදිලි කරගමු මොකද්ද මේ හරහා කියවෙන්නේ කියලා. මේ හරහා සරලවම කිව්වොත් මේ හරහා කියවෙන දේ තමයි everything in the universe is connected. ඒ කියන්නේ විශ්වයේ තියෙන සියලුම දේවල්, සියලුම ශක්තියින්, සියලුම දේවල්, මිනිස්සුන්, අපේ සිතුවිලි, සතුන් සතා සිව්පාව වෙන්න පුළුවන්. ඊට පස්සේ ස්වභාව ධර්මය, සියලුම ශක්තියින් මේ සියල්ලම එකිනෙකට කනෙක්ට් වෙලා තියෙන, ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන මේ සියල්ල එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන්නේ. අපිට මේ දේවල් වෙන වෙනම තියෙනවා වගේ පෙනුනත්, සෙපරේට් වෙලා තියෙනවා වගේ පෙනුනත්, ඒ කියන්නේ සතුන් වෙනම ඉන්නවා, සබාදහම් වෙනම තියෙනවා, ශක්තියින් වෙනම තියෙනවා, මිනිසුන් වෙනම ඉන්නවා කියලා අපිට මේක ඇහැට ඒ වගේ පෙනුනත් ඇත්තටම මේකේ ඇත්තටම සෙපරේට් වෙලා නෙවෙයි තියෙන්නේ, මේ ඔක්කොම ඉන්ටර්කනෙක්ට් වෙලා තියෙන්නේ. ඔබ සිතන පතන දේවල්, ඔබගේ සිතුවිලි, ඔබ කියන කරන දේවල් මේ සියල්ලම විශ්වයත් එක්ක සම්බන්ධ වෙනවා. විශ්වයට බලපෑමක් ඇති කරනවා. ඔබ යමක් සිතුවොත්, ඔබ සිතුවිල්ලක් නිකුත් කරොත්, යමක් සිතනකොට ඔබගේ ශක්තිය, ඒ කියන්නේ එනර්ජි එකක් විශ්වයට මුදා හැරෙනවා. මේ සිතුවිල්ල හරහා එනර්ජි එකක් විශ්වයට මුදා හැරෙනවා. ඒ වගේම ඔබ යමක් ෆීල් කරොත්, ඔබට සතුටක් දැනුනොත්, ඔබට දුකක් වේදනාවක් දැනුනොත්, ඒ හරහාද විශ්වයට එනර්ජි එකක් මුදා හැරෙනවා. ඔබ යම්කිසි ක්‍රියාවක් කරනොත්, කියන්නේ ඔබ හොඳ දෙයක් කරනවා වෙන්න පුළුවන්, ඔබ නරක දෙයක් කරනවා වෙන්න පුළුවන්. ඒ හරහාද විශ්වයට අදාළ ශක්තියක් මුදා හැරෙනවා. මේක සරලවම ගත්තොත් ඔබ යම්කිසි පුද්ගලයෙකුට හානියක් කරනවා නම්, ඔබ කරදරයක් කරනවා නම්, ඔබ වෛර කරනවා නම්, ඒ හරහා නිකුත් වන ශක්තිය ඔබට ආපස්සට ලැබෙනවා, රිටර්න් වෙනවා, ඒ එනර්ජි එක රිටර්න් වෙනවා ඔබටම. ඒ වගේම ඔබ අනිත් මිනිස්සුන්ට මෛත්‍රිය කරුණාව පතුරවනවා නම්, ඔබ සමාව දෙනවා නම්, අනිත් මිනිස්සු අගය කරනවා නම්, ඇප්‍රීසියේට් කරනවා නම්, ස්තුතිවන්ත වෙනවා නම්, අන්න ඒ එනර්ජි එකත් ඔබට ආපස්සට ලැබෙනවා. මේ law of divine oneness කියන එක කොහොමද law of attraction සමග සම්බන්ධ වෙන්නේ? law of attraction කියන එක ඇත්තටම වැඩ කරන්නේ මෙන්න මේ divine oneness කියන එක තියෙන නිසා. ඔබ විශ්වයෙන් ඉල්ලන දේවල් ඔබට ලැබෙන්න නම් ඔබ අනිවාර්යයෙන්ම විශ්වයත් එක්ක ලයින් වෙන්න ඕන. විශ්වයත් එක්ක ඒකාත්මික වෙන්න ඕන. නැත්නම් ඔබ ඉල්ලීමක් පමණින් ඒ දේවල් ඉටු වෙන්නේ නැහැ. ඔබ ඔබට ආදරය කරන්න ඕන පළමුව. ඊළඟට ඔබ මෛත්‍රී කරුණාව අනිත් මිනිස්සුන්ට, සතුන්ට පතුරවන්න ඕන. ඒ වගේම ඔබට ලැබිලා තියෙන දේවල් වලට, ඒ වගේම ලැබෙන්න තියෙන දේවල් වලට සියල්ලටම ස්තුතිවන්ත වෙන්න ඕන. මෙන්න මේ විදියට අපි විශ්වයත් එක්ක ලයින් වුණාට පස්සේ අපි මේ ඉල්ලන දේවල් බොහොම පහසුවෙන් අපිට ලැබෙන්න පටන් ගන්නවා. ඔබගේ මැනිෆෙස්ටේෂන් එක ස්පීඩ් අප් වෙන්න පටන් ගන්නවා. මේක සැබෑ ජීවිතයේදී ඔබට කොහොමද බලපාන්නේ කියලා උදාහරණ කීපයකින් බලමු. ඔබ යම් පුද්ගලයෙකුට නැත්නම් උදව්වක් කරනවා. අසරණ මිනිසෙකුට උදව්වක් කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය ඔබට පසු කාලීනව ඔබ එක්ස්පෙක්ට් නොකරපු අවස්ථාවකදී, ඔබට අවශ්‍යම අවස්ථාවකදී ඔබට උදව්වක් විදියට නැවත විශ්වය හරහා ඔබට උදව් ලැබෙනවා. ඒ වගේම ඔබ නිතරම තරහින් ඉන්න පුද්ගලයෙක් නම්, මිනිස්සුන්ට වෛර කරන පුද්ගලයෙක් නම්, ඔබට නිරන්තරයෙන්ම ගැටලුකාරී තත්ත්ව, අපහසුතා, ප්‍රශ්න, කම්කටොළු වලට නිරන්තරයෙන් මුහුණ දෙන්න අවස්ථා එළඹේවි. ඒ වගේම ඔබ ග්‍රැටිටියුඩ් එක ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම්, නිරන්තරයෙන් ස්තුතිවන්ත වීම ප්‍රැක්ටිස් කරන කෙනෙක් නම්, ඔබට නිරන්තරයෙන්ම
abundance එක බහුලත්වය, මූල්‍ය බහුලත්වය, සෞභාග්‍ය ඔබ කරා ඇදෙන්න පටන් ගනීවි. ඔබට ඒක අත්දකින්න පුළුවන් වේවි. ඒ වගේම ඔබ නිරන්තරයෙන්ම අන් අයගේ සුවය, යහපත ප්‍රාර්ථනා කරන කෙනෙක් නම්, අනිත් අයට මෛත්‍රී කරුණාව පතුරවන කෙනෙක් නම් ඔබටත් සුවය, නිරෝගීකම, සතුට නිරන්තරයෙන්ම ගලා ඒවි ඔබ වෙත. ඒ වගේම ඔබගේ සබඳතා රිලේෂන්ෂිප්ස් ඉතාමත් ශක්තිමත් වේවි. හොඳයි. අපි අද කතා කරේ law of divine oneness කියන එක ගැන. අපි සමරි එකක් බැලුවොත් මේකේ කියවෙන දේවල් ගැන. මේක පැහැදිලිවම කියන්නේ මේ විශ්වයේ තියෙන සියලු දේවල් ඉන්ටර්කනෙක්ටඩ්, සියල්ල එකිනෙක සම්බන්ධයි. අපේ සිතුවිලි, අපේ හැඟීම්, අපේ ක්‍රියාවන්, මේ සියලු දෙයක්ම විශ්වයට ශක්තියක් මුදා හරිනවා. මේ හරහා විශ්වයනුත් අපිට රිටර්න් වෙනවා, ආපස්සට ලැබෙනවා ඒ අදාළ ශක්තියින්. ඔබ ගුඩ් එනර්ජි එකක් නම් විශ්වයට උදාහරණේ හරහා ඔබට ගුඩ් එනර්ජි එකක් විශ්වයෙන්ුත් ලැබෙනවා. ඒ වගේම බෑඩ් එනර්ජි එකක් නම් විශ්වයට උදාහරණේ විශ්වයෙන් ඔබට ලැබෙන්නේ ඒ වගේම බෑඩ් එනර්ජි එකක්. අනිත් එක තමයි මේක පැහැදිලිවම මතක තියාගන්න ඕන. ඔබත් විශ්වයත් අතර වෙන්වීමක් නැහැ. ඔබත් විශ්වයත් එකිනෙක කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඔබ තෝරගන්නේ ආදරේ කරුණාව නම් ඔබට ආදරේ කරුණාව ලැබේවි. ඔබ විශ්වයට යහපත කරුණාව ප්‍රාර්ථනා කරනවා නම් ඒ ඔබට පෙරලා ලැබේවි. ඒ වගේම ඔබ විශ්වයට අයහපත නපුර පතුරවනවා නම් ඒ අයහපත නපුරම ඔබ වෙත පැමිණේවි. හොඳයි. ඔබ මොකක්ද හිතන්නේ මේ law of divine oneness ගැන? ඔබගේ අදහසුත් පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. අපේ YouTube ෆැමිලි එකට ඔයා අලුත් කෙනෙක් නම් තවමත් අපේ channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් ලබන සතියේත් හමු වෙමු. සුබ දවසක් ඔයාලා හැමෝටම.